තෙරුවන් සරණයි. ඔබ මේ ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ඓතිහාසික මැදවල රාජමහා විහාරස්ථානයේ ඉන්නේ. මේ පුණ්‍ය භූමිය ඓතිහාසික ක්‍රමයෙන් අතින් බලපුවාම ඊ타ත්ම වටිනාකමින් යුක්ත පැරණි විහාරයක්, විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ අතීතයේ දිව යනවා වලගම්බා රජතුමා දක්වා. අපේ මැදවල විහාරයේ තමසන්නසේ කියන ආකාරයට වලගම්බා රජතුමාගේ උප්පත්ති ගම්මානයේ හැටියට සැලකෙන්නේ මැදවල ගම්මානයයි. ඒ වගේම වලගම්බා කුමාරාවේදී වලගම්බා කුමාරයා අකුරු කරවපු පාසල හැටියට සැලකෙන්නේ මේ මැදවල විහාරයයි. එතුමාගේ අනුරාධපුර රාජ සභාවේ රජතුමා මේ ගියාට පස්සේ අනුරාධපුර රාජ සභාවට සුදුසු රජ කෙනෙක් නොමැති නිසා අනුරාධපුර රාජ සභාවේ පිරිවර සේනාව එනවා අනුරාධපුර රාජ සභාවට සුදුසු රජ කෙනෙක් හොයාගෙන. රජකම රාජ සභාවට ආවට පස්සේ මැදවල ගම්මානයට ආවට පස්සේ මේ කුමාරයා හම්බ වෙනවා. හම්බුණා ගිහිල්ලා කුමාරයාට අනුරාධපුර රාජ සභාවේ රජකම බාර දෙනවා. හැබැයි කෙටි මාස 6ක වෙන කෙටි කාලය තමයි රජකම බාර කරන්න හම්බෙන්නේ. සොලින් සමග යදුණු යුද්ධයේදී පරාජය සමගම ඒ යුද්ධයේදී රජතුමා යුද්ධයේදී පසුබහිනවා. නැවත මැදවල විහාරයේ ඇවිත් සැඟවිලා එතෙන් පටන් වසර 18 20ක වැනි දීර්ඝ කාලයක් එතුමා ලංකාවේ සෑම තැනකම හැංගිලා ඉවරලා යුද්ධයට සුදුසු පිරිවර සේනාවක් හදාගෙන ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා යුද වදිනවා. එම යුද්ධයේදී ජයග්‍රහණය කරන වලගම්බාරතුමා මැදවල විහාරයට සුවිශේෂී තැනක් දෙනවා. ඒ තමයි අනුරාධපුරයේ අබේගිරි විහාරය කරන්න ඉස්සෙල්ලා තමයි මැදවල විහාරය කරා කියලා කියන්නේ. එතුමා මැදවල විහාරය ඉදි කරනවා දෙමහල් තැම්පිටි විහාර චිත්‍ර 1196කින් යුක්ත දෙමහල් තැම්පිටි විහාරයක් ඉදි කරනවා. ඒ දෙමහල් තැම්පිටි විහාරයේ එක රජවරුන්ගේ ආක්‍රමණ නිසා ඒක විනාශ වෙලා ගිහිලා තිනවා. මැදවල විහාරයේ තමසන්නසේ කියන ආකාරයට හතරවන පරාක්‍රම බාහු රජතුමාගේ දඹදෙන යුද්ධයේදී මැදවල විහාරය මුලින්ම විනාශ වුණා කියන සටහනක් සිද්ධ වෙනවා. එතෙන් පටන් මේ තියෙන තැම්පිටි විහාරය මහනුවර යුගයේ ඉදි වෙලා ප්‍රතිසංස්කරණයකට ලක්වුණු විහාර මන්දිරයක් තමයි මේ තියෙන්නේ. තැම්පිටි විහාරය කියන්නේ ගල් කණු මත ඉදි වූ විහාරය තැම්පිටි විහාරය කියලා හඳුන්වනවා. ඒ ඇතුළත තියෙනා වූ බිතිසිතුවම් මහනුවර යුගයට අයත් බිතිසිතුවම් තමයි තිබෙන්නේ. ඒ වෙනකොට මේ පුණ්‍ය භූමිය දිහා බලපුවාම මේ වෙනකොට වසර 2118ක 19ක වැනි දීර්ඝ ඉතිහාසයක් මේ පුණ්‍ය භූමියට සතු වෙනවා. මේ පුණ්‍ය භූමියේ ඊතන එවැනි පෞරාණික පුණ්‍ය භූමියේ සෑම වර්ෂයක් පාසාවම විශේෂ පින්කම් මාලාවක් සිදු කරනවා. ඒ පින්කම් මාලාව අතරින් සුවිශේෂීතාවයක් තිබෙනවා. වෙසක් පොයේ මූලික කරගෙන පවත්වනු ලබන උත්සව මාලාව. අපි වෙසක් කාලේ මූලික කරගෙන මැදවල වෙසක් උදානය කියලා වැඩසටහනක් පටන් ගන්න. මේ වසරේ පටන් ගන්නේ 13 වෙනි වෙසක් උදානය තමයි අපි මේ 2023 මේ 5 වෙනි මාසයේ 5 වෙනිදා පටන් ගන්න වෙසක් පොයේ වෙනකොට 13 වෙනි වෙසක් උදානය තමයි අපි පවත්වන්නේ. ඒ 13 වෙනි වෙසක් උදානයේ යටතේ 5 වෙනි තොරන් රාජයා අපි මෙවර මැදවල විහාරස්ථානයේදී 5 6 7 කියන දවස් තුනේදී මැදවල විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කරනවා. මෙවර ජාතක කතාව තොරණේ ජාතක කතාව බවට පත්වෙන්නේ චුල්ල දනුද්දර ජාතක කතාවයි. මේ ජාතක කතාව විදහ දක්වන තොරන් රාජයා 5 6 7 කියන දවස් දෙදින තුනදී මැදවල විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කරනවා. අපි මෙවර වෙසක් කලාපී අරමුණ බවට පත්වන්නේ විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින කෞතුකාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුතු කර ගැනීම සඳහා තමයි ආධාර මූලික කරගෙන තමයි අපි මෙවර තොරන් රාජයා පවත්වන්නේ. එදිනට මැදවල ශ්‍රී සුමංගල දහම් පාසලේ ආදරණීය දූ දරුවන් විසින් ඉදිරිපත් කරන බැතිගී සංදර්ශනයත් ඒ වගේම විරිදු ගායනයත් සල්පිල්ලාදී පැවැත්වෙනවා. ඒ වගේම තමයි මේ කටයුතු සංවිධානය කිරීමේදී ප්‍රධානම මූලිකත්වය ගන්නේ
ගරු විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමපාලි මහා නිකායේ මල්ලතු මහා විහාරීය සාරසිය පත්වර ප්‍රධාන සංඝනායක ඓතිහාසික මැදවල රාජ මහා විහාරාධිපති මැදවල මහා විද්‍යාලයේ හිටපු විද්‍යාලාධිපති ආනන්ද ධර්මකීර්ති ශ්‍රී දෙහිගම චන්ද්‍රරත්නාභිදාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ තමයි මේ මූලිකත් මේ පින්කමේ ප්‍රධාන අනුශාසකත්වයේ දරන්නේ උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මැදවල විහාරස්ත දායක සභාව සතර පෙරුවේ දායක කාරකාදීන්ගේ නොමදු සහාය උත්සාහය මත තමයි මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ.